උඹට කෙනෙක්ගේ රහස් දැනගන්න ඕනේද? කෙල්ලෙක්ගේ වේවා උඹගේ යාළුවෙක්ගේ වේවා උඹ වැඩ කරන තැන උන්ගේ වේවා ඕනම පුද්ගලයෙක්ගේ ඇතුළාන්තේ ඉන්න මොන වගේ පුද්ගලෙක්ද කියලා ඒ රහස් ටික ඇත්තටම දැනගන්න ඕනේද? Congratulations. මොකද මේ වීඩියෝ එක ඉවර වෙනකොට උඹ දැනගන්නවා උඹට අවශ්‍ය ඕනම පුද්ගලයෙක්ගේ රහස් කොහොමද එළියට ගන්නෙ? ඒ වගේම උන්ගේ හැම පෞද්ගලික රහසක්ම උඹට කියන තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියලා. මොකද OG මේ වීඩියෝ එක පුරාවට කියලා දෙනවා හරියාකාර නියම සයිකොලොජිකල් ටෙක්නික් එක වෙනත් පුද්ගලයෙක්ගේ රහස් එළියට ගන්න. Then OG gang, let's go to the video. සාමාන්‍යයෙන් මිනිහෙක් තවත් මිනිස්සෙක්ව විශ්වාස කරනකොට ගොඩක් වෙලාවට තමන්ගේ රහස ඒ පුද්ගලයාට කියනවා. එහෙමත් නැත්නම් තවත් පුද්ගලයෙක් තවත් කෙනෙකුට උදව් කරොත් ඒ උදව් ලැබපු කෙනා ඒ උදව් කරපු පුද්ගලයාට රහස් කියන්න පෙළඹෙනවා. OG අර කිව්වා වගේ මෙතනදී OG කියන්නේ ඒ වගේ දෙයක් ගැන නෙවෙයි. මෙතන OG කියලා දෙන්නේ උඹලට රහස් එළියට ගන්න සයිකොලොජිකල් රහසක්. මුලින්ම අපි දැනගන්න ඕනේ පුද්ගලයෙක්ට ලයිෆ්ස් තුනක් තියෙනවා. පබ්ලික් ලයිෆ්, ප්‍රයිවට් ලයිෆ්, සීක්‍රට් ලයිෆ්. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් කිව්වොත් පොදු ජීවිතයක්, පෞද්ගලික ජීවිතයක් සහ රහසිගත ජීවිතයක්. එතකොට ඉස්සල්ලාම පොදු ජීවිතය කියලා කියන්නේ ගොඩක් වෙලාවට හැමෝම දකින උඹගේ ලයිෆ් එක. එතකොට උඹ ජොබ් එකක් කරනවා නම් එතන වැඩ කරන කට්ටිය හෝ උඹ බිස්නස් එකක් කරනවා නම් උඹගේ පාර්ට්නර්ස්ලා හරි උඹගේ සේවකයෝ හරි දකින ජීවිතේ විතරක්ම නෙවෙයි. උඹගේ යාළුවන්ට පෙන්වන ලයිෆ් එක, උඹ පන්සලකට පල්ලියකට ගියාම එතනදී පෙන්වන ලයිෆ් එක, උඹ පාරේ ඇවිදන් යනකොට අනිත් මිනිස්සු උඹව කවුරු වගේද දකින්නේ කියන එක. ඒ විතරක් නෙවෙයි. උඹ අඳින පළඳින ඇඳුම් කියලා කියන්නේ හොඳ උදාහරණයක් උඹගේ පබ්ලික්. එහෙම නැත්නම් පොදු ජීවිතය කියන එකට. ඒ කියන්නේ සරලවම හැම මිනිස්සෙක්ම උඹ ගැන හිතනවට උඹ කැමති විදිය. එන්න ඒකට තමයි පබ්ලික් ලයිෆ් එක කියලා කියන්නේ. එතකොට මේ රහස් දැනගන්න ක්‍රියාවලියේදී එහෙම නැත්නම් ඔත්තු බැලීමේ ක්‍රියාවලියේදී උඹ කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔය පබ්ලික් ලයිෆ් එකෙන් ඈත් වෙන එක. මොකද උඹට ඇතුළාන්තේ තියෙන ඇත්තම රහස් ටික එළියට ගන්න නම් පබ්ලික් ලයිෆ් එක ඇතුළේ ඉඳගෙන නම් බෑ. මොකද පබ්ලික් ලයිෆ් එක ඇතුලේ හැමදේම ආරක්ෂිතව හැංගිලා තියෙන්නේ රහස් ටික. ඒක නිසා උඹ පබ්ලික් ලයිෆ් එකෙන් සීක්‍රට් ලයිෆ් එක කියන එකට යන්න ඕනේ. හැබැයි පබ්ලික් ලයිෆ් එකයි සීක්‍රට් ලයිෆ් එකයි අතර තියෙන ලයිෆ් එක තමයි ප්‍රයිවට් ලයිෆ් එක. එතකොට උඹ ඉස්සෙල්ලාම කරන්න ඕනේ පබ්ලික් ලයිෆ් එකෙන් ප්‍රයිවට් ලයිෆ් එකට යාව ගෙනියන එක. ප්‍රයිවට් ලයිෆ් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට උඹගේ පාර්ට්නර් දන්න ජීවිතය. එහෙම නැත්නම් උඹගේ ළඟම යාළුවන්, හිතමිතුරන්, නෑදෑයන් දන්න ජීවිතය. බොහෝ දුරට උඹගේ දෙමව්පියෝ දන්න ජීවිතය. උඹ හැමදාම නාන්නේ නැති එක් නම් ඒ මිනිස්සු ඒක දන්නවා. ඒ වගේම තමයි සමහර කෑම උඹට ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා කියලා ඒ කට්ටිය දන්නවා. ඒ වුණාට උඹගේ බිස්නස් පාර්ට්නර්ස්ලා, එහෙම නැත්නම් උඹගේ ඩීලර්ස්ලා, ගනුදෙනුකරුවන් ඒව දන්නේ නැහැ. සරලවම උඹ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඒ වීඩියෝස් බලන කට්ටිය ඒක දන්නේ නැහැ. එතකොට ඒකෙන් කියවෙනවා උඹගේ මේ ප්‍රයිවට් ලයිෆ් එකේ ඉන්න මිනිස්සු ඇත්තටම උඹ ගැන දන්නවා කියන දේ. අන්න ඒකයි උඹගේ පබ්ලික් ලයිෆ් එක. එහෙම නැත්නම් උඹගේ පොදු ජීවිතය ඇතුලේ මිනිස්සු 200ක් හිටියත් උඹට මීනින්ග්ෆුල් රිලේෂන්ෂිප්ස් තියෙනවා කියලා දැනෙන්නේ උඹට අර ඉන්න ප්‍රයිවට් ලයිෆ් එකේ ඉන්න මිනිස්සු 15 දෙනා 10 දෙනා අතරින්. එයාලා දන්න උඹේ ගෙදර ඇඩ්‍රස් එක, උඹගේ බර්ත්ඩේ එක, උඹගේ ෆේවරිට් අයිස්ක්‍රීම් එක මොකක්ද කියලා. ගොඩක් වෙලාවට උඹට හිතෙනවා මේ ප්‍රයිවට් ලයිෆ් එක ඇතුලේදී මට උගෙන් ගන්න තියෙන දේ ගන්න පුළුවන් නි කියලා. එතකොට දැන් මේක බලන උඹ කෙල්ලෙක්ගෙන් රහස් ටික ගන්න ඉන්නවනම්, උඹගේ යාළුවන්ගෙන් රහස් ටික ගන්න ඉන්නවනම් උඹට හිතෙන්න පුළුවන් I am already in that place කියලා. හැබැයි නැහැ. පුද්ගලයෙක් උගේ පෞද්ගලික ජීවිතේ එහෙම නැත්නම් ප්‍රයිවට් ලයිෆ් එක තුල තමන්ගේ සෙන්සිටිව් දේවල් බෙදාගත්තට තමන්ගේ රහස් කියන දේවල් බෙදාගන්නේ නැහැ. පැහැදිලි කරන්න. ඔබ හිතපන් උඹගේ බිස්නස් එක ගැන නිකන් කනස්සල්ලෙන් අප්සෙට් එකකින් ඉන්නවා කියන එක හරි. එහෙම නැත්නම් උඹගේ ඊළඟ ආදායමට මොකක් වේද කියලා හිතාගන්න බෑ කියන එක හරි. එහෙම නැත්නම් උඹගේ බිරිඳ හෝ උඹගේ කෑල්ල වෙන අනියම් සම්බන්ධයක් ගෙනියනවද කියලා සැකයක් තියෙන එක ගැන හරි උඹට ගොඩක් වෙලාවට උඹගේ ළඟම ඉන්න අයට කියන්න පුළුවන්. ඒ වැත්තරම අමාරු උනත් උඹගේ ප්‍රයිවට් ලයිෆ් එක ඇතුළේ ඉන්න උන්ට උඹට ඒවා කියන්න පුළුවන්. ඒ වුණාට උඹ අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියන එක උඹට උඹගේ ප්‍රයිවට් ලයිෆ් එකේ ඉන්න උන්ට කියන්න බෑ ගොඩක් දුරට. එබන් නැත්තම් උඹගේ ළමයාට වද දෙනවා, ගහනවා, ගැහුවා කියන එක උඹට ඒ ලයිෆ් එකේ ඉන්න කට්ටියට කියන්න බෑ. අවාසනාවට මේ දේ කාටවත් නොවේවා කියලා OG ප්‍රාර්ථනා කරනවා. මේකට මේ හොඳ උදාහරණයක් අවශ්‍ය නිසා මේක කියන්නේ. කුඩා කාලයේදී උඹගේ දෙමව්පියන් අතින් ලිංගික අතවරයට ලක්ුණා කියන එක ගොඩක් වෙලාවට උඹ ප්‍රයිවට් ලයිෆ් එකේ ඉන්න කට්ටියත් එක්ක බෙදාගන්නේ නැහැ. ඒ වගේ අඳුරු ගැඹුරු රහස් පවතින ගොඩක් වෙලාවට උඹගේ ඔය සීක්‍රට් ලයිෆ් එක එහෙම නැත්නම් රහසිගත ජීවිතය ඇතුලේ ඒක කොච්චර ප්‍රයිවට්ද කියනවනම් ගොඩක් වෙලාවට උඹ උඹගේ ලයිෆ් පාර්ට්නර් එක්කවත් සමහර දේවල් ප්‍රකාශ කරන්න කියන්න යන්නේ නැහැ. හැබැයි උඹ දන්නවද හස්බන්ඩ්ටවත් නොකියන රහස් OGට සමහර කාන්තාවන් ඇත්තටම කියලා තියෙනවා. ඒක නිසා මෙතනදී වැදගත් වෙන්නේ ඇත්තටම උඹ හිතනවා වගේ උඹ ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ඉන්න පොසිෂන් එක නෙවෙයි. එහෙනම් මොකද්ද? අපි ඉස්සරහට කතා කරමු.
ඒක නිසා ආයි මුලට ගියාම ඇත්තටම මෙතනදී කරන්න ඕනේ යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් එහෙම නැත්නම් ප්‍රොසෙස් එකක්. ඒ තමයි පබ්ලික් ලයිෆ් එක තුලින් අපි මිනිස්සෙක්ව මුණ ගැහෙනවා. ඊට පස්සේ අපි උගේ ප්‍රයිවට් ලයිෆ් එක ඇතුළට යනවා. එන්න එතනින් තමයි අපි ඊට පස්සේ සීක්‍රට් ලයිෆ් එකට යන්නේ. එතකොට මේ සීක්‍රට් ලයිෆ් එක එහෙම නැත්නම් රහසිගත ජීවිතයට ඇතුල් වෙන එක ඇත්තටම මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. ඒ කියන්නේ සයිකොලොජිකල් ප්‍රොසෙස් එකක්. මොකද අපි හැමෝම ඕජීත් ඇතුළු අපි හැමෝම යටිහිතින් අපේ ඒ රහසිගත ජීවිතය තවත් පුද්ගලෙක් දැනගන්නවට ඇයට කියන්න ඔහුට කියන්න අපි කැමැත්තෙන් ඉන්නවා. ඒ වුණාට අපගේ ප්‍රයිවට් ලයිෆ් එක ඇතුලේ ඉන්න එකෙක්වත් ඒකට ඇත්තටම සුදුසුයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඔහොම ඉඳපන්. ඕජී මේ බර වචන ටිකක් කියන කවුරුත් කලබල වෙන්න එපා. ඔබ පර්සෙප්ෂන් පර්ස්පෙක්ටිව් හසුරුවන විදිය හොඳට දන්නවනම් ෆෝකෝ මොටිවේෂන්ස් යූස් කරන්න දන්නවනම් සැඩ්රෙඩ් මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය යූස් කරලා ට්‍රස්ට් එක බිල්ඩ් අප් කරන්න දන්නවනම් උඹට ඇත්තටම යම් පුද්ගලයෙක්ගේ රහසිගත ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන්. දැන් උඹට ට්‍රැක් පැනල වගේ ඇති කියපු වචන ටික කලබල වෙන්න එපා. ඕජී සරලව පැහැදිලිව උඹට මේ දේ විස්තර කරන්න. මොකද උඹ මේක අහන්නේ මේ CIA ස්පයි කෙනෙක් වෙන්න නෙවෙයිනේ. හැබැයි උඹ දැනගන්න ඕන දේ තමයි උඹ කෙනෙක්ගේ සීක්‍රට් ලයිෆ් එකට එන්ටර් වුණාට පස්සේ ඌ කිසිම වෙලාවක උඹ ගැන තියෙන විශ්වාසය නවත්තන්නේ නැහැ. ඒ මොකද උන්ට සාපේක්ෂව උඹ වගේ පුද්ගලයෙක්ව හම්බෙන එක පට්ට දුෂ්කර ඒ වගේම දුර්ලභ දෙයක්. ඒක නිසා ගොඩක් වෙලාවට උන්ගේ ජීවිතෙන් උඹට එළියට යන්න උඹට පිටව යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා උඹ උන්ගේ හදවත කොච්චර රිද්දුවත් උඹ කොච්චර උන්ට බොරු කිව්වත් උන්ගේ ඇතුලේ උඹ ගැන තියෙන ඒ විශ්වාසය කොච්චර ප්‍රබලද එහෙම නැත්නම් උන්ගේ යටිසිතට කොච්චර කාවැදිලාද කියනවනම් ගොඩක් වෙලාවට උඹත් එක්ක දෙන සම්බන්ධතාවය නැති වුණත් උඹ කවදාවත් උන්ගේ සීක්‍රට් ලයිෆ් එකෙන් එළියට යන්නේ නැහැ. ඉස්සෙල්ලම අපි කතා කරමු ගොඩක් මිනිස්සු වරද්ද ගන්න දේ. ඒ තමයි ගොඩක් උන් හිතනවා අපි ෆේක් සීක්‍රට් ලයිෆ් එකක් උන්ට පෙන්නුවොත් එහෙම නැත්නම් අපේ ඇතුළාන්තේ තියෙනවා කියලා සමහර බොරු දේවල් ටිකක් ඇත්ත නැතුව බොරු දේවල් ටිකක් උන්ට ඉදිරිපත් කරොත් උන් ගොඩක් වෙලාවට උන්ගේ රහස් ටිකක් කියයි කියලා. අපේ වීක්නස් එකක් හරි අපේ සංවේදීතාවයක් එහෙම නැත්නම් අපේ වුල්නරබිලිටි කියන දේ එළියට දැම්මොත් අනෙක් පාර්ශවය අනිත් පුද්ගලයා තුළම ඒ වගේ ඕපන්නස් එකක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා ගොඩක් වෙලාවට හිතනවා. මේකට අපි කියනවා ඉමෝෂනල් මිරරින් කියලා. ඕජී හිතන්නේ නැහැ මේක ඇත්තටම සාර්ථක ක්‍රමවේදයක් කියලා. මොකද උඹ තව පුද්ගලයෙක්ව මිරර් කරන්න ගත්තට පස්සේ ඒ කියන්නේ උඹ අනිත් පුද්ගලයාට සරිලන පරිදි උඹ හැඩගැහෙන්න ගන්නකොට සබ්කොන්ෂස්ලි ඒ පුද්ගලයාගේ ඇතුළතදී යම් කිසි ආකාරයක මානසික මට්ටමක් එන්න ගන්නවා. මම තමයි කන්ට්‍රෝල් එකේ මමයි පවර්ෆුල් මමයි පාලනයෙන් ඉන්නේ කියන එක. ඒක නිසා හොඳට අහගනින් මෙතනදී කරන්න ඕනේ උඹ මිරර් කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ මිරර් කරන්න ඕනේ අනිත් පුද්ගලයා උඹව මිරර් කරන ලෙවල් එකට එනකන් විතරයි උඹ ඒ පුද්ගලයාව මිරර් කරන්න යන්න ඕනේ. මොකද උඹව මිරර් කරන්න නොදැනුවත්වම උඹව මිරර් කරන්න ගත්තට පස්සේ උන්ට අර වගේම සබ්කොන්ෂස්ලි උන්ගේ හිත ඇතුළ කියන්න ගන්නවා උඹ තමයි පාලනේ ඉන්නේ කියන එක. ඒකට ඕජී උඹට යොදා ගන්න කියන හොඳම උපක්‍රමය තමයි opening a window that opens a door කියන උපක්‍රමය. windows and doors කවුළු සහ දොරවල් කියන දේවල් අපි ගෙනියන සංවාදය ඇතුළේ තියෙනවා ඇත්තටම. එතකොට මේ දොරක් කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන කතා කර කර ඉන්නකොට ඒ සම්පූර්ණ ටොපික් එකම ඒ විෂයපතයම චේන්ජ් කරන එක. උදාහරණයක් විදිහට අපි කතා කර කර ඉන්න ගමන් ඕජී එකපාරටම කියනවා මම චයිනීස් ෆුඩ් වලට එච්චර කැමති නෑ කියලා. එතකොට ඒක ඇත්තටම ඩෝ එකක් ඕපන් කිරීමක්. එහෙම නැත්නම් දොරක් විවෘත කිරීමක්. එතකොට එහා පැත්තේ ඉන්න පුද්ගලයාට ගොඩක් වෙලාවට ඕනනම් ඒ දොරෙන් ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඇත්තටම ඌට අදාළ නැත්නම් ඌට ඒ දොර වහලා දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ගැන එතනින් එහාට කෑම ගැන කතා කරන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි මං කතා කරන්න අකමැති මගේ ජීර්ණ පද්ධතියේ යම්කිසි ආකාරයක ગેස්ට්‍රයිටිස් තත්වයක් ගැන ඒ වගේ අවුලක් ගැන කතා කරොත් ඒක ඇත්තටම කවුලුවක්. එහෙම නැත්නම් වින්ඩෝ එකක් ඕපන් කරා වගේ. මොකද ඊට පස්සේ ඕනනම් පුළුවන් ඒ පුද්ගලයාට එහා පැත්තේ ඉන්න එකාට ඕන වෙලාවක ඇවිල්ලා නැවත ඒ දේ ගැන ප්‍රශ්න කරගෙන යන්න. ඒ වින්ඩෝ එක තල්ලු කර කර නැවත දොරක් දක්වා ගෙනියන්න. ඒක නිසා මෙන්න මේ රහස් දැන ගැනීමේදී උඹ ගොඩක් වෙලාවට ඉදිරිපත් කරන්න ඕනේ දොරවල් නෙවෙයි වින්ඩෝස්. එහෙම නැත්නම් කවුළු. ඒක නිකන් ෆේක් වුල්නරබිලිටි එකක් පෙන්වනවට වඩා ගොඩක් සාර්ථකයි. මොකද එතනදී උඹ ඉදිරිපත් කරන්නේ ගොඩක් වෙලාවට උඹට ලොකුවට බලපෑමක් වෙන්නේ නැති නමුත් සංවේදී කරුණු කිහිපයක්. ඔල්රයිට් උදාහරණකින් පැහැදිලි කරන්න. උඹ හිතපන් උඹ කියනවා ඇයට හෝ ඔහුට මම මේ ළඟදී මගේ වයිෆ් එක පට්ට විදිහට අරගත්තා. මට ඇත්තටම ගෙදරින් යන්න හිතෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක රියල් ෆීලිං එකක්, රියල් ඉමෝෂන් එකක්. ඒකෙන් කියවෙන්නේ උඹ ගෙදරින් යනවා කියන එක. ඒ වගේම උඹ රණ්ඩු වෙන්නේ මොකක් නිසාද කියන එකක්වත් කියන්නේ නැහැ. ඒ වුණාට උඹ අනිත් පුද්ගලයා තමන්ගේ ජීවිතේ තමන්ගේ පාර්ට්නර්ත් එක්ක රණ්ඩු වෙනවද? එහෙම නැත්නම් වෙනම කාමරයකද ඉන්නේ? එහෙම නැත්නම් ඒ දේ ගැන කාටවත් කියන්නේ නැහැ කියලා උඹ විශ්වාස කරනවා නම් උඹට ඒක ඒ පුද්ගලයා ලවා කියව ගන්න යම් කිසි ආකාරයක පාලමක් ගොඩනගා ගන්න ඕනේ. මොකද ඒ වගේ උඹගේ දෙයක් කිව්වට පස්සේ තමයි ඒ වගේ බ්‍රිජ් එකක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද එහෙම වුණාට පස්සේ උඹගේ එහා පැත්තේ ඉන්න පුද්ගලයා ඇත්තට මේක ඇඩ්මිට් කරනවා, පිළිගන්නවා. පිළිගත්තට පස්සේ උඹට පුළුවන් දැනගන්න ඇත්තටම එයාගේ ජීවිතේ විවාහ ජීවිතයට කෙලවෙනකොට එයා ඒකට විසඳුමක් විදිහට මොකද්ද යූස් කරන්න කියලා. එහෙම නැත්නම් ඇයට වෙනත් පෙම්වතෙක් ඉන්නවද? එහෙම නැත්නම් දැනට තවත් කෙනෙක්ව හොයනවද? එහෙම නැත්නම් මේ සාකච්ඡාව කරන්න උඹගේ යාළුවෙක් එක්කනම්
මේ කෙල්ලෙක් වෙන්නත් පුළුවන්. තමන් ඇත්තටම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවද? මොනවාම හරි. අපිට ඒ දේ වැදගත් නැහැ. හැබැයි එතනින් කියවෙන්නේ උඹට ඇක්සස් එක හම්බුණා කියලා ඔහුගේ හෝ ඇයගේ සීක්‍රට් ලයිෆ් එකට පිවිසෙන්න. ඒක නිසා මෙතනදී ඔබ ගොඩක් වෙලාවට කරන්න ඕනේ වින්ඩෝ එකක් ඕපන් කරලා ඒ කවුළුව හරහා යනවද කියන එක බලන් ඉන්න එක. ඒ පාලම ගොඩනගාගෙන ඒ කවුළුව ඇතුලෙන් ගියාට පස්සේ එතකොට අපි උදාහරණයක් විදිහට ගමු ගොඩක් වෙලාවට කෙල්ලෙක් හෝ කොල්ලෙක් කවද ගන්නේ? අපි හිතමුකෝ උඹගේ යාළුවගෙන් තොරතුරු ගන්න ඕනේ කියලා. මේකට උඹට කෙල්ල බොන්නම් කෙල්ලව දාගනින් ඕන එකෙක්ව. එතකොට ඒ යාළුවා කියන උඹගේ යාළුවා කියනවා මගේ වයිෆ් හෝ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පට්ට කරදරයක් මට මගේ මේ සතියම මස්ත බාල්දු කරලා දැම්මා කියලා. එතකොට දැන් ඔන්න උඹගේ කවුළුව ඇතුලෙන් ගියා. මෙතනදී අපි යූස් කරන්න ඕන බේසික් ප්‍රින්සිපල් එක තමයි 2 and 1 combination එක. එතකොට මෙතන 2 එහෙම නැත්නම් 2 කියලා කියන්නේ questions දෙකක්. ප්‍රශ්න දෙකක්. 1 means 1 confirmation. ඒ කියන්නේ තහවුරු කිරීමක්. උඹට තවදුරටත් දැනගන්න ඕනේ මේ රහසේ ආරම්භය එළියට දැම්මට පස්සේ උඹ ඒක ඇදගෙන යන්න යොදා ගන්න සාර්ථකම ක්‍රමය මෙන්න මේකයි. හරි. මුලදී මෙතන කරන්න ඕනේ උඹ follow up question එකක් අහනවා. දැන් උඹ already bridge එකක් create කරලා කවුළුව උඹගේ window එක ඇතුලෙන් පුද්ගලයා වවපු නිසා උඹ අහන ප්‍රශ්නෙට කොහොමත් උත්තර දෙනවා. ඊට පස්සේ තවත් අනුගාමී ඒකට සම්බන්ධ තවත් වෙනත් ප්‍රශ්නයක් අහනවා. අනිත් පුද්ගලයා ඒකටත් පිළිතුරු දෙනවා. ඒ ප්‍රශ්න දෙකට පස්සේ අවසානයේදී උඹ තහවුරු කිරීමක් විදිහට දෙයක් ඉදිරිපත් කරනවා. අන්න එතකොට ඒ පුද්ගලයාට ඉන්ටරොගේෂන් එකක් එහෙම නැත්නම් ප්‍රශ්න කිරීමකට නිකන් ලක් වෙලා නිකන් මූව නිකන් පොලිසියෙන් වගේ ප්‍රශ්න කරනවා කියන තැනට ඒ පුද්ගලයාට හිතෙන්න තියෙන ඉඩකඩ නැති වෙලා යනවා. එතකොට අනිත් පුද්ගලයා හිතන්නේ ගොඩක් වෙලාවට මාව තේරුම් ගත්ත පුද්ගලෙක් මෙයා. අන්න ඒ ෆීලිං එක තමයි ඔලුවට එන්නේ. උදාහරණයක් විදිහට අර වගේ මට මේ සතියෙම එපා වුණා මගේ ගෑණීම නැත්නම් කෙල්ල පට්ට වාතයක් වුණා කියලා. ඊට පස්සේ මම කියනවා මටත් ගිය අවුරුදු දෙකක් තිබ්බ කෙල්ලෙක් හිටියා. ඒ කිය කටෙන් එන ගඳ කොච්චරද කියනවා නම් මට ලිප් කිස් කරන දවසට මට වමන යනවා කියලා කියන්නේ ඒ වගේ. ඒක වැඩක් නැහැ. ඒක බොරුවක්. කොහොම හරි උඹ හිතපන් උඹ මේ වගේ දෙයක් කිව්වා කියලා. උඹ ප්‍රශ්න දෙකක් අහලා ඒ වගේ කන්ෆර්මේෂන් එකක් කරාට පස්සේ උඹ එතනින් නවතින්න ඕනේ. මොකද දැන් අනිත් පුද්ගලයාගේ මෙන්ටැලිටි එක ඔටෝමැටිකලි ස්වෙච්ඡාවෙන්ම තොරතුරු ලබා දෙන්න පෙළඹෙනවා. මොකද උඹ දැනට ප්‍රශ්න දෙකක් ඇහුවා උඹ කන්ෆර්මේෂන් එකක් දුන්නා ඊට පස්සේ උඹ නිහඬව ඉන්නකොට ඒ පුද්ගලයා ඉබේම දේවල් කියන්න ගන්නවා. එතකොට උඹට නැවත අර විදිහට ප්‍රශ්න දෙකක් අහලා නැවත කන්ෆර්මේෂන් එකක් දෙන්න පුළුවන්. මේක එක්තරා විදිහක සූත්‍රයක් ෆෝමියුලා එකක් වගේ. එතකොට මෙතනදී උඹ කරන්නේ යම්කිසි ආකාරයක ෆෝමියුලා එකක් රන් කරන එක. ප්‍රශ්නයක් අහනවා ඇහුම්කන් දෙනවා. ප්‍රශ්නයක් අහනවා ඇහුම්කන් දෙනවා. හැබැයි අනිත් පුද්ගලයාට තමන් ගැන ඇත්තටම හොයලා බලන තමන් හොඳට තේරුම් ගත්ත පුද්ගලෙක් විදිහට තමයි දැනෙන්න ගන්නේ. උඹ මේක අනිත් පුද්ගලගේ පර්ස්පෙක්ටිව් එකෙන් බලහංකො මේ විදිහට. උඹ හිතපන් උඹ බාර් එකට ගිහිල්ලා පට්ට අවුලෙන් තමන්ගේ අප්‍රසන්නම දෙයක් තව පුද්ගලෙක්ට කියනකොට ඒ පුද්ගලයා උඹට හොඳට ඇහුම්කන් දෙනවා සහ එකඟ වෙනවා. ඇහුම්කන් දෙනවා ආයි එක තහවුරු කරමින් එකඟ වෙනවා. එතකොට උඹට දැනෙන්න ගන්නවා යකෝ මූට තේරෙන දේ මගේ කෑල්ලට මගේ ගෑණිට තේරෙන්නේ නැති හැටි. උඹට තේරෙනවා බං මං කියන එක හොඳට. එතකොට අනිත් පුද්ගලයා කියනවා ඕම ශම්මන් හොඳට අහගෙන ඉන්නේ කියපංකෝ. අඩෝ අනිත් එක තව දෙයක් කියලා දිගටම කියාගෙන යනවා. අන්න එතකොට පේන්න ගනි කොච්චර පහසුවෙන් කොච්චර ලේසියෙන් මේ රටාවට මිනිස්සු හුරු වෙනවද කියන එක. මේක හොඳට පැහැදිලිව බැලුවොත් ඔබ හිතලා බලපන් සංවාදයක් ගියාම සංවාදයේ ඇත්තටම පාලනය තියෙන්නේ කතා කරන එකාටද එහෙම නැත්නම් ප්‍රශ්න අහන එකාටද? ප්‍රශ්න අහන එකාට. මොකද ඌ තමයි මේ සංවාදය ගෙනියන්න ඕන මාර්ගය තීරණය කරන්නේ. ඒ වුණාට අපිට පේන්නේ මේකේ අනිත් පැත්ත. අපිට ගොඩක් වෙලාවට පේන්නේ වැඩිපුරම කියවන එක තමයි මෙතන කන්ට්‍රෝල් එක අතේ තියන් ඉන්නේ කියලා. ඒක වැරදි. ඒක බොරුවක්. ඒක ගොඩක් උන් දන්නේ නැහැ. ගොඩක් සංවාද බලපන් ටීවී එකේ යන ගොඩක් වෙලාවට උඹ අහුම්කන් දෙන පොඩ්කාස්ට්ස් පවා අපිට පේන්නේ එතන වැඩිපුරම කතා කරන්නේ එදාට එන ආගන්තුකයා. එදාට එන ගෙස් තමයි වැඩිපුර කතා කරන්නේ. ඒ වුණාට ඇත්තටම කන්ට්‍රෝල් එක තියෙන ප්‍රශ්න අහන පුද්ගලයාගේ. මොකද උඹ හිතපන් මේ ප්‍රශ්න අහන පුද්ගලයාට එතනට ආපු ගෙස් උත්තර දුන්නේ නැත්තම් එතන පට්ට ඔක්වර්ඩ් ෆීලිං එකක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද වැඩිපුරම කතා කරන්නේ එදාට ඉන්ටර්විව් එකට එන පුද්ගලයා වුණාට එතන කන්ට්‍රෝල් එක තියෙන කාගේ අතේද කියලා අපි හැමෝම දන්නවා. උඹ නොදන්නවා වුණාට හරියාකාරව මෙන්න මේක යොදා ගන්නවා ගොඩක් වෙලාවට සේල්ස් වලදී, මාකටිං වලදී, ඇඩ්වර්ටයිසිං වලදී ඔය හැම දෙයකදීම ගොඩක් වෙලාවට මෙන්න මේ ක්‍රමවේදයන් යොදා ගන්නවා. ඒකට හේතුව මිනිසාගේ ස්වභාවය ඇත්තටම ප්‍රෙඩික්ටබල්. පුරෝකථනය කරන්න පුළුවන්. මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ඕනේ Tamanට ඇහුම්කන් දීම කියන දේ. ඔවුන්ව තේරුම් ගන්න එක, ඔවුන්ගේ අදහස් වලට වටිනාකමක් දෙන එක, ඒවා පිළිගන්නවා කියන එක දැනෙනවට මිනිස්සු ගොඩක් කැමතියි. අපි මේක බිස්නස් පර්ස්පෙක්ටිව් එකකින් බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට උන් මේක ඔටෝමේට් කරනවා. ගොඩක් සාර්ථක වෙච්ච කම්පැනිස් මෙන්න මේ දේ කරලා තියෙනවා ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම. ඒ කම්පැනිස් කරන්නේ ඔටෝමේට් කරන එක යම්කිසි ප්‍රොසෙස් එකක් මිනිස්සුන්ට Tamanට සවන් දෙන. ඒ කියන්නේ they just want to make people feel heard, confirmed and validated. එතකොට අවසානයේදී මිනිස්සු විසින්ම ගිහිල්ලා ඒ බාණ්ඩ ගන්නවා. ඒ සේවාව ගන්නවා. එන්න එක තමයි වර්තමානයේ ඩිජිටල් මාකටිං වල ගොඩක් වෙලාවට වෙන්නේ. හොඳ ඩිරෙක්ට් සේල්ස් වලදීත් වෙන්නේ ඔන්න ඔය දේ තමයි. ඒක නිසා උඹ අද මේ දැනගත්ත මෙන්න මේ රහස
රහස් දැනගැනීමේ රහස කියන දේ උඹගේ ජීවිතේ අනිවාර්යෙන්ම වැදගත් වෙනවා කියලා ඕජී දැන් සැකහැර විස්තර කරා. මේ වගේ සබ්ජෙක්ට් සම්බන්ධව තවදුරටත් ඕජී ඉස්සරහට අනිවාර්යයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට උඹලා දන්නේත් නැහැ. උඹලා දන්නෙත් නෑ මේ වගේ දේවල් දැනගන්න එක උඹලට කොච්චර වැදගත්ද කියලා. බයින්නපෝ ඕජී ඉන්න උඹත් එක්ක ඕජී හිතනවා වෙනදා වගේම අද කියපු දේවලුත් උඹලට වැදුනා කියලා. කනහරහා මොලේ